හලෝ කොහොමද? ඔන්න ඔයාලව අදත් ෆියර්ලස් බ්ලූම් channel එකට හරිම ආදරෙන් පිළිගන්නවා. ඔයාලා කවදා හරි කඩදාසියක් අරගෙන ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම හැම දුකක්ම හීනයක්ම ලියලා තියෙනවද? එහෙම ලියලා අවසානයේ ආදරණීය විශ්වය කියලා ලිපිය අවසන් කරලා තියෙනවද? අද සමාජ මාධ්‍යවල universe letter, manifestation letter, letter to the universe කියන දේවල් ගැන ගොඩාක් කතා කරන ඔයාලත් දැකලා තියෙනවා. සමහර අය කියනවා ඒකෙන් ජීවිතය වෙනස් වුණා කියලා. තවත් සමහරු කියනවා ඒක හිත නිදහස් කරගන්න හොඳ ක්‍රමයක් කියලා. ඉතින් අද මේ පොඩි වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ විශ්වයට ලිපියක් ලියන එක කියන්නේ කොයිතරම් දුරට සාර්ථක දෙයක්ද? ඒක ඇත්තටම අපේ ජීවිතවලට හොඳ විදිහට බලපානවද කියලා. පළවෙනිම දේ තමයි විශ්වයට ලිපියක් කියන්නේ මොකක්ද? විශ්වයට ලිපියක් කියන්නේ ඇත්තටම තැපැල් කරන ලිපියක් නෙමෙයි. ඒක ඔබේ හදවතේ තියෙන දේවල් කඩදාසියක ලියන පුරුද්දක්. බොහෝ ආත්මික සම්ප්‍රදායන් සහ මැනිෆෙස්ටේෂන් ප්‍රැක්ටිස් කරන අය විශ්වාස කරන්නේ තමන්ගේ බලාපොරොත්තු අරමුණු සහ කෘතඥතාව ලිවීමෙන් ඒවා කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්න පුළුවන් කියලා. විද්‍යාත්මකව ලිවීම එහෙම නැත්නම් ජර්නලින් මගින් සිතුවිලි සංවිධානය කර ගැනීමට සහ හැඟීම් ප්‍රකාශ කිරීමට සමහර අයට උපකාර වෙනවා. මම පුංචි කතාවක් කියන්නම්. එක තරුණියක් හිටියා. එයා ජීවිතේ ගැන ගොඩාක් ප්‍රශ්න තිබ්බ කෙනෙක්. රැකියාවක් හොයාගන්න බැරි වුණා, හින ගොඩාක් තිබුණා, ඒත් විශ්වාස කියන දේ අඩු වුණා. දවසක් ඔයාලා වගේම එයාත් මෙන්න මේ විදිහට මේ ජර්නලින් ගැන පොඩි ආටිකල් එකක් දැක්කා. ඒකේ තිබ්බේ ඔයා හිතන කියන දේවල් විශ්වයට ලියන්න කියන එක. එදා රාත්‍රියේ එයා මෙන්න මෙහෙම ලිපියක් ලියනවා. ආදරණීය විශ්වය, මට මගේ ජීවිතය ගැන හරි බයයි. ඒත් මම උත්සාහ කරනවා. මට හොඳ තීරණ ගන්න ශක්තිය දෙන්න. ඊට පස්සේ එයා ලිපියේ ඩ්‍රෝ එක දාලා වහලා අමතක කළා. දවස් කිහිපයකින් මැජික් එකක් වුණේ නැහැ. හැබැයි එයා තමන්ගේ ඉලක්ක ගැන වැඩිපුර හිතන්න පටන් ගත්තා. අලුත් රැකියාව සඳහා ආයුධම් කරා, අලුත් දේවල් ඉගෙන ගත්තා. ටිකෙන් ටික එයාගේ ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ වෙනස ඇති වුණේ ලිපිය නිසාමද? නැහැ. ඒ ලිපිය ලියපු කෙනාගේ මානසික මට්ටම එහෙම නැත්නම් එයා හිතන පතන විදිය වෙනස් කරගත්ත නිසා. මම ඔයාට මෙහෙම ලිපි ලියනට වඩා තවත් ලේසි ක්‍රමයක් කියන්නම්. ඔයාලා ලිපියක් ලියනකොට ඔයාලා අනාගතේ ජීවත් වෙනවා වගේ ලියන්න. මෙන්න මේ විදිහට ආදරණීය විශ්වය. මට අද ගොඩාක් දේවල් ලැබුණා. මම දැන් ඉන්න තැන ගැන මට ගොඩාක් සතුටුයි. මට අද මේක කරන්න පුළුවන් වුණා, මේක කරන්න පුළුවන් වුණා කියලා ඒ හැමදේම ඔයාලා අනාගතේ ජීවත් වෙන විදිහට ලියන්න. ඒ කියන්නේ ඉස්සරහට ඔයාලට ඕන දේවල් දැන් හම්බෙලා තිනවා වගේ ලියන්න. එතකොට ඔයාගේ මනසත් සුවපත් වෙනවා. ඒ වෙන්න ඒ සුවපත් වීමෙන් ඔයාගේ ක්‍රියාකාරීත්වය තිබේටම වෙනස් වෙනවා. අපි දැන් කතා කරොත් ඇයි මිනිස්සු විශ්වයට ලිපි ලියන්නේ කියන එක ගැන. අංක 1 තමයි හිතේ තියෙන දේවල් නිදහසේ කියන්න. අපි හැම දෙයක්ම කාටවත් කියන්නේ නැහැ. සමහර දුක්, සමහර බලාපොරොත්තු හිත ඇතුළෙම තියාගන්නවා. හැබැයි කඩදාසියක ලියනකොට ඒ බර ටිකක් අඩු වුණා වගේ දැනෙන්න පුළුවන්. අංක 2 තමයි ඉලක්ක පැහැදිලි කරගන්න. මට සතුටින් ඉන්න ඕනේ. මේක හරි ලස්සන අදහසක්. හැබැයි මම මේ අවුරුද්ද ඇතුළත අලුත් කුසලතාවයක් ඉගෙන ගන්න, අලුත් හැබිට් එකකට පුරුදු වෙනවා කියන එක මේක හරි පැහැදිලි ඉලක්කයක්. ලියනකොට ඔබට ඇත්තටම අවශ්‍ය දේ තේරෙන්න පටන් ගන්නවා. අංක 3 තමයි කෘතඥතාවය පුරුදු කරන්න. බොහෝ ලිපි ගන්නේ ස්තුති කියලා. අපිට ලියන අපේ තියෙන දේවල් ගැන අපි ස්තුති කරන එක ජීවිතේ වෙනස් විදිහකට දකින්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හැමතිස්සම අපිට ලියලා අපිට හම්බෙලා තියෙන දේවල් අපි විශ්වයට ස්තුති කරන්න ඕනේ. අපිට මට මේ දේ තියෙනවා විශ්වයට ස්තුතිවන්ත වෙන්න. අන්න ඒ වගේ. ඉතින් විශ්වයට ලිපියක් ලියන්නේ කොහොමද? පියවර 1 ඔබ ස්තුති කරන්න. පියවර 2 ඔබේ බලාපොරොත්තු ලියන්න. පියවර 3 ඔබේ වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග ලියන්න. පියවර 4 බලාපොරොත්තුෙන් ලිපිය අවසන් කරන්න. හරිම ආදරණීය විදිහට ලිපිය අවසන් කරන්න.
විශ්වයට ලිපියක් ලියන එක අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය වෙනස් කරනවා කියන්න බෑ. නමුත් එය ඔබේ හිත සකස් කරගන්න, ඔබේ ඉලක්ක පැහැදිලි කරගන්න සහ ඔබට අවශ්‍ය ජීවිතය වෙනුවෙන් පියවර ගන්න හොඳ පුරුද්දක් වෙන්න පුළුවන්. මතක තියාගන්න, හීන ලියන එක හොඳ ආරම්භයක්. ඒත් ඒ හීන හැබෑ කරන්න නම් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. ඉතින් ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙනකන් ඔයාලට සුබම සුබ දවසක්. මතක ඇතුව මව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.